ළඟ ඡන්දේ තියෙන උණුසුමත් එක්ක අද අපි කතා කරන්නේ මේ ඡන්දේ ප්‍රකාශ කිරීම සම්බන්ධව තිබෙන විශේෂ වැඩසටහනක් එක්ක. ඉතින් අද දවසේ අපේ ආරාධනාවෙන් මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා ව්‍යවසායකයෙක් ඒ වගේම ආචාර්යවරයෙක් වන අකිල රාජපක්ෂ. අයිබෝන්. අයිබෝන් නේ. මුලින්ම කතා කරමු. මේ ප්‍රාදේශීය සභා එහෙම නැත්නම් පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම මොන විදියටද සැලසුම් කරලා තියෙන්නේ? දැන් ඇත්තටම මේ වෙනකම් අපි කතා කරේ අදාළ ඡන්ද අපේක්ෂකත්වයේ පැත්තනේ. ඡන්ද දායක වෙනත් පොඩ්ඩක් කිව්ව තමයි. දැන් ඒගොල්ලන්ගේ වැඩ පටන් ගන්න මේ වෙලාවේදී. අර මහා පක්ෂ වලින් ස්වාධීන කණ්ඩායම් වලින් ඒගොල්ලන්ගේ බලලත් නියුක්තිය හරහා අපේක්ෂකයෝ හරහා සමානුපාතික අපේක්ෂකයෝ හරහා ඒගොල්ලන්ගේ පක්ෂ ක්‍රියාකාරීන් හරහා ඒ කරපු මහා වැඩපිළිවෙලක අස්වැන්න තමයි මේ දැන් හම්බ වෙන වෙලාව. ඒතට ඒගොල්ලෝගේ ඡන්දේ හැඩ පාවිච්චි නොවුනොත් ඇත්තටම අර අවංක සත්භාවයෙන් ඒ වගේ ඡන්ද කැම්පේන් එකක් අරන් ගිය මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා. ඔබගේ වටිනා ඡන්දේ හැඩට පාවිච්චි නොකරොත් ඊටත් වඩා රටේ පරමාධිපත්‍යයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේක මේ මහජනතාවගේ ඡන්දයත් එක්ක යන ජනරජයක් නිසා ජනතාව මත තමයි මේකේ බලය පටවලා තින්නේ. ඒක තමන්ගේ මහජන නියෝජිතයන්ට දෙන මොහොත තමයි ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදී අපිට අවශ්‍ය වෙනවා මුලින්ම මෙන්න මේ දේවල් ටික කියන්න. දැන් ඡන්ද පොලක් කියන දේ ගැන පොඩි විස්තර කිරීමක් කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මුලින්ම ඡන්ද බල ප්‍රදේශය කියලා අපි විශ්වාස වෙන් කරගන්නවා. ආසනය කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා. ඒ ඡන්ද ආසනයෙන් අපි ඡන්ද කොට්ටාසයක් වෙන් කරගන්නවා. ඒ ඡන්ද කොට්ටාසේ ඇතුලේ ඡන්ද පොළවල් කීයක් තියෙනවද කියන කතාව තමයි මේ තියෙන. සාමාන්‍යයෙන් මේ එකක් තියෙනවා තියෙනවා දෙකක් තියෙනවා තියෙනවා තුනක් තියෙනවා තියෙන බහු කොට්ටාස වලට එමෙ යද්දි 4ක් 5ක් දක්වා ඉස්සරහට යනවා. එතකොට එන්නේ ඒ ඡන්ද පොළ Tamanට අදාළ ඡන්ද පොළ මොකක්ද කියන දේ ඉස්සෙල්ලාම වටහා ගන්න වෙනවා. ඒක අපිට ඇත්තටම ලැබෙන මේ කොමිසම් මගින් ලැබෙන ඒ ඡන්ද පත්‍රිකාවෙත් තියෙනවා. ඊට පස්සේ ඡන්ද පත්‍රිකාවත් කැටුව තමන්ගේ ඩෙන්ටිටි එකත් කැටුව යන්න ඕනි ඡන්ද පොළට. එතෙන්ට ගියාම අපිට හම්බ වෙනවා නිකන් වෙන් කර හඳුනාගත හැකි නිලධාරීන් 5 දෙනෙක් විතර ප්‍රධාන වශයෙන් මේ ඡන්ද දාන එක කුටියක් ඇතුළේදී. ස්ථානාධිපතිවරයෙක් වරියක් ඉන්නවා. එයා තමයි අර ඉතුරු කටයුතු මම ඊළඟට විස්තර කරන ඉතුරු කටයුතු ඔක්කොම මෙහෙවන බාරදූර ඒ කාර්ය හොබවන පුද්ගලයා. 4 දෙනෙක් ඉන්නවා ඊට පස්සේ. පළවෙනිය මොකද කරන්නේ? අපේ අර ඡන්ද පත්‍රිකාවයි ඒකට දීලා ටැලි කරලා අඳුර ගන්නවා මේ කවුද කියලා. ඊට පස්සේ දෙවෙනි එකේදී ඒක මෙයා අනුනතාව තහවුරු වුණ ගමන් දෙවෙනි කෙනා ගාවට ගියාම එයා ඒක හඬනගලා කියවනවා. ඇයි හඬනගලා කියවන්නේ? මෙන්න මේ පුද්ගලයා ඡන්ද දාන්න ආවා කියන දේ අර අපිට පක්ෂ වලින් පත් කරන්න පුළුවන් ඡන්දපොළ නියෝජිතයෝ ගැන මම ඒක ඊළඟට කියනවා. පක්ෂ වලින් නැවතත් ඔබ්සර්ව් කරන මේ අර පුළුවන් තරම් සාධාරණව මේ කියන්නේ. ආණ්ඩුවට තනින් ඡන්ද දාන්න දීලා කියලා ඉන්නේ නැහැ. මොකද ඒ පස්සේ හන්න ගන්න පුළුවන් මේක යම් පැත්තකට පක්ෂපාතී වුණාදෝ කියලා. ඒක නොවෙන්න තමයි නියෝජිතය දාන්නේ. ඒතර එයා හන්නගලා කියනවා. ඒතර එයා ආවා කියලා ආණ්ඩුවේ පැත්තෙත් අනිත් පැත්තෙත් සියලු පක්ෂ වලත් එකපාර ඕනේ නම් ඒ නාම ලේඛන වල සටහන් කරගන්න පුළුවන්. තුන්වෙනියට එයාගේ මම අතේ සුලංගිල්ල පාට කරලා එයාට ඊළඟ කෙනා ගාවට යවනවා. ඒ කියන්නේ මෙයාට ආයේ ඡන්දයක් දාන්න මේ ඡන්ද වේලාවේදී බැරි වෙන්න තමයි ඒ දේ ඇත්තටම කරන්නේ. අන්තිම නිලධාරියා කරන්නේ අපිට බලංගු ඡන්ද පත්‍රිකාව අරගෙන ඒක බලංගු ඡන්ද පත්‍රිකාවක් වෙන්න නිල මුද්‍රාව ඒ මොහොතේ තියෙනවා. කලින් තියලා තියන්නේ නැහැ. එතන පොඩි ක්ලියරන්ස් එකක් තමයි බලන්න. ඊට පස්සේ යාට හොඳට මොලේ පාවිච්චි කරලා හරියටම කතරි ගහලා ගෙදර එන්න ඇතිනේ. මේක පළාත් පාලන ඡන්දයක් හින්දා පක්ෂේ නම විතරයි තියෙන්නේ. ඒකෙත් මොකද කොට්ටාස මිශ්‍ර සමානුපාතික ක්‍රමයක් තියෙන්නේ. පුද්ගලයාගේ නම නැහැ. මනාප ක්‍රමයක් නැහැ. පක්ෂ නම අදාළ තමන්ට කැමති පුද්ගලයා ඉන්න පක්ෂෙන් හෝ තමන් කැමති ප්‍රතිපත්ති දින පක්ෂ ඉස්සරහින් මම විශ්වාස කරන මේක කතරේ තමයි හරිය ලකුණ අර කලින් 1 2 3 දාන කතා තියෙන මනාපෙදි කතරේ අනිවාර්යෙන් ඒක ඉස්සරහින් අදාළ දෙන්න සටහන් කරා නම් ඒ ප්‍රශ්නේ හරි. අපි වෙන දැන් ඡන්ද නියෝජිතයෝ කියන්නේ කවුද කියන දෙයට. දැන් අර කියන පක්ෂේ මේ කියන ඡන්දේ ආණ්ඩුව පැත්තෙන් කොමිසම හරහා මෙහෙවෙනවා වගේම විශාල නිලධාරි මණ්ඩලයක් යටතේ පක්ෂවලත් ඉන්නවනේ ගම්මට්ටමටම නියෝජිත උඩින් ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා. එතකොට මේ ඡන්ද කොට්ටාසයකට ඒ ඉදිරිපත් වෙන අපේක්ෂකයාගේ අනුමැතියෙන් හෝ සම්ගොඩක් වලට පක්ෂ හිතවත්තු කියලා අපි කියමුකෝ. අර ඡන්ද පොලකට දෙන්න ගානේ දාන්න නීතිමය ප්‍රතිපාදන තියෙනවා. දෙන්න ගානේ. බොහෝ වෙලාවට දෙන්නෙක් දාන වෙත්තේ කාන්තාවක් කෙනයි පිරිමික් කෙනයි වෙන වෙනම ගන්න සමහර තැන්වල එහෙම වෙන් කරලා යවන නිසා. එහෙම දෙන්නෙක් දාන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ මාක් කරගන්නවා නොනිල වශයෙන් Tamanට ඡන්ද කීයක් විතර වැටලාද කියලා මං හිතන්නේ ඕක දාලා බලාපොරොත්තු වෙන එක සහ අර ක්ලියරන්ස් එක. මේක හරියට වුණාද කියන එක. මොකද Tamanගේ පාක්ෂිකයෝ අර කියන්නේ හංගවරු ගෙවනවා ඉන්නවා කියලා. එනකොටම දන්නවා මේ කාගේ එකක්ද කියලා. ඒ වගේ. එතනින් මේ ඡන්දපොළ නියෝජිතයන් කාර්යභාරයක ඒ ආසන බලයලත් නියෝජිතය හරහා තමයි මැතිවරණයේ ඡන්ද බල ප්‍රදේශේ නියෝජිතය හරහා තමයි යාට පත්වීම් ලිපි ලැබෙන්නේ. මහලේකම්තුමාගේ ඒ බලය
ට්‍රාන්ස්ෆර් කරලා තියෙන හින්දා එයාට අයිතියක් තියෙනවා. අර දෙන්නෙක් පත් කරන්න එක ඡන්ද පොලකට. ඒතර කොට්ටාසක ඡන්ද පොලවල් 2යි නම් 4යි 5යි නම් 10යි ඒ වගේ වැඩි වෙනවා. එහෙම දාගන්න පුළුවන්. දැන් ඡන්ද පොල නියුජුත් හරි. ඊට පස්සේ ඡන්දය ප්‍රකාශ කරන දිනය කොහොමද අපි තෝරගන්නේ? ඒක වෙන්නේ ඡන්දේ ප්‍රකාශයට පත් කරපු දිනේ ඉඳලා සති 5ක් නොඉක්මවන්න ඕනේ. ඉතින් එහාට මෙහා කරන්නත් බෑ. ඡන්ද 5න් මෙහා කරන්නෙත් නෑ. 7ක් නොඉක්මවන්න ඕනේ. ඡන්ද 5ට මෙහා සති 5ට මෙහා වෙන්නත් බෑ. 7කට එහා වෙන්නත් බෑ. ඔය අතර කාලෙදි තියෙන හොඳම සෙනසුරාදාවක් වගේ දවසක් තමයි සාමාන්‍ය සෙනසුරාදාවක තමයි ඡන්දය ප්‍රකාශ කරන්න ගොඩක් වෙලාවට යොදාගන්නේ. එහෙම නොයිච්ච අවස්ථාවේදී එහෙමනම් අර නිර්ණායක පන්න ගන්න සමහර අවස්ථාවල වල ඒ ප්‍රායෝගික ගැටලුත් එක්ක එහෙම වෙලා ඉතින් ගොඩක් වෙලාවට සෙනසුරාදාවක් ගන්න උදේ 7 ඉඳලා හවස 4ට ඒ අදාළ ඡන්ද පොළවල් ක්‍රියාත්මකයි ඡන්දේ දාන්න. ඒකම ඡන්ද ප්‍රකාශ කරලා ඒ අදාළ කාල සීමාවේදී නීතිමය ප්‍රශ්න නැතුව ලස්සනට ඒ වැඩේ ගියොත් ලස්සනට 4ට ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔතෙන්ට එනවා යම් යම් ආබාධිත තත්ත්ව තියෙන පුද්ගලයෝ ඡන්ද දාන්න එපා හැමෝගෙම අයිතියක්නේ. ඒතර ඒගොල්ලන්ට ඒ ඡන්ද පොළට එන්න විශේෂ අවසර කලින් ගන්න වෙයි. මොකද හේතුව අර මීටර 500ක් විතර දුරින් වාහනේ නවත්තලා පයින් එන්න පුළුවන්. මොකද මීටර 500ක් දුරින් හැම ඡන්ද පොළම නෑ. සමහර ඒවා ගොඩාක් දුර පයින් එන්න එපා. ඒතකොට ඒගොල්ලෝ මීටර 500ක් දුරට එන්න පුළුවන්. අර ආබාධිතතාවය එයාගේ ඉල්ලුම් ලිපියයි ඒ කවුරු හරි අදාළ වෛද්‍යවරයාගේ නිර්දේශයයි ඒ තේරීම් බණ නිලධාරීන්ගේ නිර්දේශ ලිපිත් එක්කලා එයාලට එන්න පුළුවන්. හැබැයි තවදුරටත් මෙයාට එන්න අමාරුයි නම් අපිට විශේෂ ඉල්ලීමක් කළා සති දෙකකට වගේ කලින් මම සති දෙකකට විතර කලින් ඉල්ලුවොත් විශේෂ අවසරයක් දුන්නොත් ඡන්ද පොළටම අදාළ තැනටම වාහනෙන් එන්න පුළුවන් දොරකොරටම. එහෙම එන්නත් පුළුවන්. ඒතර ඡන්දේ අර තනියෙන් දාගන්න බැරි අය ඉන්නේ වෛද්‍ය වශයෙන් නිර්දේශ වෙච්ච අය. අතපය විවලනවා, ඇස් පේන්නේ නැහැ. එහෙම කට්ටියත් ඉන්නවනේ. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් තව පුද්ගලෙක්ට. එයාට අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. එයාගේ ඩෙන්ටිටි අරන් එන්න ඕනේ. ඔය පොඩි නිර්ණායක ටිකක් තියෙනවා. එයාත් අර ජාතිය කෙනෙක් වෙන්න බෑ මූලිකවම. ඉතින් ඇත්තට ඒක කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. උන්ට එහෙම සඳහන් කරලා තියෙනවා. නැත්තම් එයාව එක්කන් එන්න තව කෙනෙක් ගේන්න වෙන නිසා වෙන්නේ නැති එහෙම කරලා ඇත්තේ. එතකොට ඒ වගේ අර සාමාන්‍යයෙන් ඔය වගේ සරල ක්‍රියාදාමයක් වගේ පෙනුනත් ඔය ඡන්ද ප්‍රකාශ කිරීම ඔතන තමයි ඇත්තටම සමස්ත ඡන්දේම අර දෝරණ ලක්ෂය. ඔක වටේ තමයි වෙන්නේ. මොකද මේ මිනිස්සු ටික හරියට ඡන්ද ප්‍රකාශ වෙලා නැත්තම් ඇත්තටම තමන්ගේ ඡන්දේ රිජෙක්ටඩ් එකක් විදිහට ප්‍රතික්ෂේප ඡන්දයක් විදිහට අයින් වෙනවා නම් ඇත්තටම මේක මෝඩලක්. මොකද එතකොට ඒ අදාළ ඡන්ද ප්‍රදේශයේ හරි රිසල්ට් එක නෙමෙයි එන්නේ නේ. මිනිස්සුන්ගේ හිතේ වෙන කෙනෙක් ඉඳලා තියෙන්න පුළුවන්. මොකද ඒ ගොඩාක් සමහර ලාවට අපි ඒක නිකන් IQ කියන නිර්ණායකයෙක් ගමුකෝ. IQ අඩුපැති වල ඡන්ද ගොඩාක් අපතේ යනවා. ඡන්ද ගොඩාක් අපතේ යනවා. මොනවා හරි දේවල් වලට එන මොහොතේ දෙන දේවල් වලට එහෙට මෙහෙට හැරිලා ඡන්ද වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. එතකොට ඔය පොඩි පොඩි තව එතන ඡන්ද පොලින් එළිය පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ මග දිගට එනකොට අපිට ඒගොල්ලන්ගේ ඒ අදාළ පක්ෂ වලට පොළඹවන්න තහනම් ඡන්ද අපේක්ෂකයන්ට ඒ ඇතුලේ අනවශ්‍ය විදිහට ගැවසෙන්න තහනම් ඕනට වැඩියෙන් ඒ ඡන්ද බල ප්‍රදේශයේ නියෝජිතයට පොඩි විසිට් එකක් යන්න පුළුවන්. ඔය අවසර මම දන්න තරමින් ජනාධිපතිවරණේ මහමැතිවරණ දෙකේ මේ අවසර පත්‍රය ලැබුණා. එයාට පොඩි විසිට් එකක් යන්න පුළුවන්. ඔය ඡන්ද පොළවල් හැම එකෙම ඒ අවසර පත්‍රෙත් එක්කලා එක දෙන්නේ අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය නිර්දේශය මත. ඡන්ද විමසීමේ ක්‍රියාවලට දාලා ඔය ටික තමයි අවසාන වශයෙන්ම දෙන්නේ. හවස් 4ට ඡන්ද දාන එක නවත්තලා බොක්ස් සීල් කරලා මේ ඡන්ද විශේෂත්වය තමයි මේවා සීල් කරලා නැවත යවන්න දෙයක් නැහැ. ගොඩාක් වෙලාවට කරන්නේ ඒ ඡන්ද පොළේදීම හෝ ඒ කීපයක් එකතු කරලා එක තැනකදී ඒ ඡන්ද බල ප්‍රදේශය ඇතුළේදීම මේ ඡන්දේ ගණනය කිරීමකට ලක් වෙනවා. ඒක නිසා අර ට්‍රාන්ස්පෝර්ට් එකයි අර නැවත ප්‍රොසෙස් කරන ටයිම් එකක් යන්නේ නැති නිසා ටිකක් ඉක්මනට ඒ පොළේ ඡන්ද පොළට දාලා රිසල්ට් එක එනවා. සමස්ත ප්‍රතිඵලය දෙන්න බෑ හවස් වෙනකොට එකපාර. ඡන්ද පොළට දාලා ටික එනවා. ඔක තමයි ඡන්දේ ප්‍රකාශ කිරීමට අදාළව කියන්න තියෙන මූලිකම කාරණා ටික. ඔන්න ඔය කියන දේවල් උල්ලංඝනය වෙනවා නම් තමන්ට අපේක්ෂකයන්ට හෝ ඒ ඡන්ද විපාක්ෂකයන්ට හෝ ඒ කට්ටියට විරුද්ධ වෙලා තමන්ගේ සාධාරණත්වය ඉල්ලන්න මේකින් අවස්ථාවක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයක කියන්නේ ඡන්ද ගණන් කිරීම තමයි උණුසුම්ම ක්‍රියාවලිය. මොකද ප්‍රතිඵල ගැන ගොඩාක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ පළාත් පාලන මැතිවරණයක කොහොමද ඡන්ද ගණන් කිරීම සිද්ධ වෙන්නේ? ඔව් මේක අපිට ටිකක් විස්තරාත්මකව කතා කරන්න වෙනවා. ඒ මොකද පළාත් පාලන මැතිවරණ කියන ස්ට්‍රක්චර් එකම පොඩ්ඩක් වෙනස්. ඒකේ ඡන්ද වැටෙන පිළිවෙල එක වුණාට කොයි ඡන්දෙලත් ගණන පිළිවෙල වෙනස් වෙනවා. ඡන්ද යනවා. ජනාධිපතිවරයෙක් නම් කෙලින්ම අදාළ පක්ෂමාක එක නම ඉස්සරහින් ගැවුවා වැඩේ ඉවරයි. ගිහලා ගොඩවල් ටික ගහම වැඩි ගොඩ තියෙන එක එහෙම ගණන් වැඩි ගොඩ ඉඳලා පල්ලෙහාකට ගණන් ආවා. ඒ ටික කවුන්ට් කරලා ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක්. මොකද මනාප ප්‍රශ්නයක් නැහැ. දෙවන මනාප මාක් කළා දෙවෙනි ගණන් කිරීමටත් යන්න වෙනවා නම් ඒව නැවත පරිස්සම් කර එහෙම ලොකු තීරණාත්මක ක්‍රියාදාමයක් තියෙනවා. මහමැතිවරණෙත් එහෙමයි. මොකද 105 කතාවක් එහෙම තියෙනවනේ. ඒක නැත්තම් ඒගොල්ලෝ සමානුපාතිකකින් විසික් කරලා යනවා. මේක මිශ්‍ර සමානුපාතිකයන් නිසා 105ද කීයද වැඩක් නැහැ. හැම එක්කෙනාගේම ඡන්ද ගණන වැදගත්. මේ වැදගත්ම දේ තමයි අර ජාතික මට්ටමේ මැතිවරණවලදී මේ ඡන්ද එකතු කරගෙන ගිහිල්ලා යම් එක මධ්‍යස්ථානයේ ගම්පහන පත්තල ගෙදර කියයි ඔය ඉස්කෝල කීපයකට එහෙම අරන් යනවා. ගෙනිහිල්ලා ආයි මේ ඡන්ද පොළවල් දැන් මම ඡන්ද පොළ දක්වා මේක ආවනේ. ඡන්ද පොළවල් කිහිපයක 5ක 10 දැන් උදාහරණයක් විදිහට ගම්පහ ඡන්ද බෝත් තියෙන 1200 ගණනක් විතර.
ඒ ටික ඔක්කොම ගෙනලා කාමර 300ක මේ 125ක විතර ගයින්න කිව්වොත් එහෙම ඔක බෙදලා ගත්තම මේකට දාන්න පෙට්ටි 10ක් විතර කවලම් කරලා ගොඩ ගහලා ගෙනලානේ පක්ෂ වලට කොටවල් ගහලා අංක වලට කොටවල් ගහලා මනාප හොර කරන්න තියෙන වන්නම් හොර කරන්න වන්නම් මේ නූතන මෙතිවරණ ක්‍රමෙත් එක්ක අමාරුයි කියලා මම විශ්වාස කරනවා හොර කරනවා නම් කරන්න තියෙන අවස්ථා වැඩි වෙනවා මොකද අර දුර්වල ස්ථාන වැඩි මේක පොඩ්ඩක් ඒක අඩු කරගත්ත හැකි මොකද එකම තැනක ඡන්දේ දාන්නේ එකම නිලධාරීන් ටිකත් අය දානකොට ඉන්නෙත් ගණනකොට ඉන්නෙත් ඕනේ නම් අර පක්ෂින් වල නියෝජිත දෙන්න ඉන්නේ කවුන්ටිං වලට දෙන්නෙකුත් පක්ෂකින් දානකොට ඒ දෙන්නම උනත් දාගන්නත් පුළුවන් කැමති නම් එයාලට මොන එකම පාර ඡන්දය ඉවර කරලා වෙන්න පුළුවන් හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපේක්ෂකයේ කූපමනින් ගණන් කරන තැනට යන නීතිමය අයිතියක් ලැබිලා නැහැ එයාට ඕන නම් අර දාන දෙන්නෙන් එක්කෙනෙක් වෙන්න පුළුවන් බලලත් නියෝජිතයෙන් ලියුම හදාගෙන නිශ්චිත ෆෝමැට් එකේ ලියුම හදුවොත් කරගන්න පුළුවන් මම කියු දෙ පැහැදිලිද නැත්නම් අර සමහර කට්ටිය කියලා මම ඡන්ද ඉල්ලන කෙනෙක් මට අයිති නැද්ද මගේ ඡන්ද ටික ගණන් කරනවා බලන්න ඔහොම වෙනවා එහෙම කරන්න එපා ඒක රිසල්ට් 50ක් ඉන්නවනම් 50ම එනවා රිසල්ට් කල්යන එක තමයි වෙන්නේ උතන ප්‍රශ්නයක් හදාගත්ත ගමන් අදාළ ස්ථානාධිපතිවරයාට මේක කන්ට්‍රෝල් නැත්නම් එයා ගහනවා අනිත් පැත්තට report එක ප්‍රශ්න ඉවරයි රිසල්ට් එක මුළු සමස්ත ලංකාවේ රිසල්ට් එකම හිර වෙන්නත් පුළුවන් ඒ වැඩ වලින් කලාපයක හෝ එහෙම වෙන්න පුළුවන් එතකොට ඡන්ද ගණන් කිරීමේ මූලිකම අර සැකස්ම හැදෙන්නේ ඔන්න ඔය කියන ටිකත් එක්කලා ගණන් කිරීමේ යම් යම් පියවර ටිකක් තියෙනවා ඡන්ද ගණන් කිරීමේ පියවරවල ටික මෙහෙමයි තියෙන්නේ ඉස්සෙල්ලාම මුළු ඡන්ද ප්‍රමාණය තියෙනවද කියලා යම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය තියෙනවද කියලා තිබ්බ තියෙන ඡන්ද ටික මුලින්ම ඔහේ ගණනය කිරීමක් කළා බලන මේ ටික ඔක්කොම එකට එකතු කරලා බලන මේ ටික ඔක්කොම තියෙනවද කියලා ඉස්සෙල්ලාම එතන වෙනසක් තියෙනවා නම් අර අනිවාර්යෙන් සීල් නැති ඒවා තියෙන්න ඕන නැත්නම් සීල් හදිසිය ගහනකොට මගේ ඇල්ලලා තියෙනවා එතකොට ඒ ඉන්න අපි කිව්ව පක්ෂ වලින් පාත් කරන නියුතු ඉන්නවා කියලා ඒගොල්ලොත් ඒක පොදු එකකතාවට ඇවිල්ලා ඒවා ඒ වෙලාවේ විසඳ ගන්න බලනවා ඒකට තමයි නියුතුය පාත් කරන්නේ දෙවෙනිවට ඡන්ද වෙන් කිරීමකට ලක් කරනවා ස්වාධීන කණ්ඩායම් වලට යම් පක්ෂවල නම් වලට කොච්චරද කියලා වෙන් කරලා ගොඩවල් ගහනවා. තව තියෙනවා ditth ඡන්ද පත්‍රිකා කියලා જાතියක්. ඒක මම විස්තර කරන්නම්. ditth ඡන්ද පත්‍රිකාත් වෙනම තියෙනවා. ඊස් තියෙනවා අනපේක්ෂිත ඒවා කියනවා. ඒක මොන පැත්තකටද කියලා හිතා ගන්න බෑ. වැරදි ගොඩක් වෙලාට ප්‍රතික්ෂේප කොට තමයි යන්නේ. ditth ඡන්ද පත්‍රිකා කියලා කියන්නේ මම අර කිව්වේ අපි නම කියනවා කියලා ඇතුළට එනකොටම එක්කෙනෙක් එක නිලධාරියෙක් ඒකේදී අපි නම කපලා ඉවත් කරනවා ලිස්ට් එකකින්. ඒ නම කපලා ඉවත් කරපු කෙනෙක් නැවත ආවොත් එහෙම යම් දෝෂයක් වෙලා මොකක් කරලා නැවත ආවොත් එහෙම එතකොට එයා කියන මට ඡන්ද දාන්න ඕනේ මේක මගේ අයිතියක් එහෙම ඒ වෙලාවේ කලකෝලහල ඇති කරගන්න ඕනේ නැහනේ ඒක නිසා එයා දාලා ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කළා එයාට ඒ ෆොසිට් එකක් හරි දීලා ඒක ලියව ගන්නවා ඡන්දෙම විසින් 59 එක වගේ මට මතකදී වගන්තිය ඒ වගන්තියට අනුව සටහනක් ලබා ගන්නවා ඒ අදාළ ඒ ප්‍රකාශ සටහන් කළා එයාගේ අස්සන් අරගෙන එයාගේ ඡන්දේ ප්‍රකාශ කරනවා හැබැයි නෝමල් බැලට් පේපර් එක නෙමෙයි ඡන්ද ප්‍රකාශ පත්‍රයක නෙවෙයි සුදු පාටක නෙවෙයි වෙනත් කහ පාට වෙනත් පත්‍රයක ඒක මාක් කළා හැබැයි ඒක පෙට්ටියට දාන්නත් බෑ ඒක වෙනම අරන් ඒ ස්ථානාධිපතිවරයා ඒක යවනවා ගණන් කිරීමේ නිලධාරියට අන්න ඒ જાතිය ඡන්දත් අතනදී වෙන් කරනවා තුන්වෙනිට කරන්නේ ඡන්ද මිටි ගන්නවා 50 මිටි ගහනවා ඉස්සෙල්ලාම 500 මිටි වලට ගහනවා දැන් මේක නම් 500 මිටි එහෙම ගොඩක් හදන්න වෙන්නේ නැහැ ඡන්ද කොට්ටාසකට දෙන්නේ 7 8 10ක් නේ උපරිම ඊට පස්සේ ඒ ටික ඒ රිසල්ට් එක ප්‍රකාශයටපත් කිරීම තමයි හතරවෙනි පියවර ප්‍රකාශයටපත් කරද්දී ඒ අදාළ කොට්ටාස වශයෙන් පළාත් පාලන ආයතන වශයෙන් සමස්ත රිසල්ට් එකම එළියට දාන ඕක තමයි මේන් ප්‍රධාන මේ වශයෙන් වෙන් කරලා පෙන්වන්න පුළුවන් පියවර හතරක් වශයෙන් උපරිම 5යි අර අන්තිම රිසල්ට් එකත් කියන එකත් එක්කලම එතකොට අපි දැන් ඊළඟට කතා කරමු ඔය කියන ඡන්ද ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා ප්‍රධානම දේ තමයි මේ අර හරිතන ඡන්දේ මාක් වෙලා නැති එක නැත්නම් ඡන්ද දෙකකට හෝ එකකට වඩා වැඩි ප්‍රමාණයකට මාක් කරලා තියෙන එක එහෙමත් නැත්නම් තමන් අර වෙන කතරේට අමතරව වෙන ෂෝට් නෝට් දාලා આવොත් ඒව නැති වෙන්න පුළුවන් ඊට අමතරව අර සීල් එක නැති වුණොත් අපි අර මුලදී කතා කරේ එහෙම වෙන්න පුළුවන් තවත් අර ditth ඡන්ද පත්‍රිකාවලත් යම් ආందోලනාත්මක තත්ත්වවලට යන්න පුළුවන් ඒ ඡන්ද හැරුණම අනේ සියලුම ඡන්ද ප්‍රකාශ ඡන්ද වල වළංගු ඡන්ද කොට වැටලා සමස්ත රිසල්ට් එකට ඒව බලපානවා පළාත් පාලන ඡන්ද වල දොක විශේෂ වෙන්නේ ඒ මධ්‍යස්ථානෙ මොක ගණන් කරන හින්දා අපිට දැස 50 පිටම තමන්ගේ ගමේදීම ඒක සිද්ධ වෙනවා අර නියෝජිත දෙන්න හරියට පත් කරගත්තොත් ඒක තමයි ගණනය කිරීමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ඡන්දයක් කියන්නේ ගොඩාක්ම නීති උල්ලංඝනය වෙන්න පුළුවන් අවස්ථාවන් තියෙන තැනක් මේ වෙද්දි කොහොමද හඳුනා ගන්න පුළුවන් මේ ඡන්ද නීති උල්ලංඝනය වෙන්න පුළුවන් අවස්ථාවන් ඔව් ඡන්දයකදී ඔය කියන ප්‍රශ්න මත වෙන්න පුළුවන් අවස්ථා තුනක් මම දකිනවා එන පූර්ව මැතිවරණ සමයක් තියෙනවා ඡන්දය යන දවසේ ඒ කාලයක් තියෙනවා එතනින් පස්සේ පශ්චාත් මැතිවරණ සමයකුත් තියෙනවා ඔය ආකාරات ඔය තැන් තුනේදීම ප්‍රශ්න වෙන්න පුළුවන් දැන් මෙතනදී අපි ගොඩක් කතා කරන්නේ අයියේ පූර්ව මැතිවරණ ඒ අවදී සහ ඡන්දේ පවත්වන වෙලාවදී වෙන ප්‍රශ්න ටික ගැන තමයි
ගොඩක් මේ කතා වෙන්නේ පශ්චාත් මැතිවරණ ගැටලු රිසල්ට් එකට බලපාන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද ඒක ඊට පස්සේ ඒවට ඉදිරියට බලපානවා තමයි. හැබැයි පස්සේ කලින් ප්‍රකාශ කරපු ඡන්ද වලට බලපාන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඡන්දෙට කලින් වැරද්දක් කළොත් වැඩිපුර ඡන්ද වට්ටම් හරි වැටුණු ඡන්ද නවත්තලා හරි රිසල්ට් එක වෙනස් වෙනවා. ඡන්ද යන වෙලාවේදී ඡන්ද දාන්න මිනිසුන් හෙට මෙහෙට හරවුවොත් වෙනසක් වෙනවා. ඒතර සමස්ත රිසල්ට් එක වෙනස් වෙලා ජනතා පරමාධිපත්‍ය එහෙම වෙන හින්දා මැතිවරණ කොමිසමත් පොලිසිය වගේ රාජ්‍ය ආයතන ගොඩාක් එකතු වෙලා ආරක්ෂාංශ එකතු වෙලා සමබිමක් හදලා දෙනවා අපේක්ෂකයන්ට තරම් කරන්න. ඒකදී ප්‍රචාර මේ මැතිවරණයේ නීති උල්ලංඝනය වෙන අවස්ථාවල් අපිට මෙන්න මේ වගේ බෙදලා දක්වන්න පුළුවන්. මුලින්ම කියන්න පුළුවන් ඡන්දපොළ ආශ්‍රිතව වෙන වැරදි ටිකක් තියෙනවා. අර අපි කලින් සඳහන් කරා ඇත්තටම අපේක්ෂකව එහෙම ඇවිදින්න ගත්තොත් ඒකේ වැරද්දක් ඡන්දපොළට මීටර 500ක් විතර දුර ඉඳලා නැව ඒ මොහොතේ ප්‍රචාරණ කටයුතු කරනවා නම් අපි දැකලා තියෙන සමහර තැන්වල හලලා එහෙම යන්නේ තුන්ඩු ගෙනල්ලා ඒවා එහෙම එපා කියලා දෙන ඉතින් ඒව කරනවා. අනිවාර්යෙන් කරනවා. ඒක නවත්තන්න බැරි වෙයි. ඒක කරන්න නවත්තන්න අපහසු වෙයි. ඒක අපි විහිංම නවත්ත ගන්න ඕන දෙයක්. ඒත් ඒ වගේ ඡන්දපොළ ආශ්‍රිත වෙන වැරදි රාශියක් තියෙනවා. ඒ කියන්නේ නිලධාරීන්ට වැඩේ කරගන්න දෙන්නේ නැතුව තමන්ගේ යම් යම් බලාත්මකයේ ශේෂ්ත්‍ර ඔස්සේ කරන බලපෑම් නියාමනයක් තමයි මේ කරන්න හදන්නේ. ඊට අපිට දෙවෙනියට කතා කරන්න පුළුවන් ප්‍රචාරණ කටයුතු වලදී කරන වැරදි ටිකක් තියෙනවා. අර ශබ්ද විකාශන යන්ත්‍ර වැඳගෙන එහෙම දැන් ඇත්තටම යන්නත් අහනම් එහෙම යන පැති අවස්ථා තියෙනවා. ඒතකොට බලයෙන්ම නිකන් අර අහන්න අකමැති දේවල් සද්ද වැඩි කරලා දාලා දෙන අවස්ථාවල් තියෙනවා. ලිෆ්ලට් එකක් වුණත් බෙදද්දී බලෙන් අතර දෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ ප්‍රචාරණ කටයුතු අතරතුරදී උල්ලංඝනයට පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ තමන්ගේ තියෙන දීපල තමන්ගේ ධනෙ පාවිච්චි කළා. ඒ කියන්නේ මුදල් බලයෙන් නැත්නම් තමන්ගේ තියෙන වාහන, ගෙවල්, දොරවල් මේ වැඩිපුර තියෙන ඒ බලය පාවිච්චි කළා මිනිසුන්ට මේ ඡන්ද දිශානතිය වෙනස් කරන්න බලපෑම් කරන්න පුළුවන්. රාජ්‍ය දේපල අවබෝධිත කරලා කරන්නත් පුළුවන්. මොකද මේ ඉදිරියට වෙන කට්ටිය හෝ එයාගේ සමීපතයෝ රාජ්‍ය දේපල හසුරවන අය නම් ඒව භාවිත කරලා තමන්ගේ ප්‍රවර්ධන කටයුතු වලට ගන්නව වෙන්න පුළුවන්. එහෙමනම් ඒකත් වැරද්දක්. ආගමික සිද්ධාස්ථානයක් කියන්නේ හැමෝටම දේශපාලනික වශයෙන් උදාසීන විය යුතු තැනක්. ඒක හැමද කියලා යම් ප්‍රශ්නාර්ථයක් මේ කාලේ පුරාවටම පැනනගෙනවා. අනාගතයේදී එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකත් උල්ලංඝනය කිරීමකට පාවිච්චි වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තමන්ගේ වරප්‍රසාද. ඉල්ලන අපේක්ෂකයාට තියෙන වරප්‍රසාද තියෙනවානේ. එයාගේ තියෙන ඉන්න වෘත්තියත් එක්ක හරි නැත්නම් ඒ මොනවත් හරි එයාට තියෙන වරප්‍රසාද රජෙන් හෝ ඒ යම් හම්බෙලා තියෙන වරප්‍රසාද අවභාවිත කළා මේව දේවල් කරන්නත් පුළුවන්. ඒවත් නවත්තන්න කියන මොකද අත්‍තරම වරප්‍රසාද නිසා හටගන්න උල්ලංඝන වීම නවත්තන්න තමයි අර මං කිව්වේ එක සෙට් එකකට අපේක්ෂක වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මැතිවරණ මෙහෙවනට ඡන්ද ඉල්ලන්න දෙන්නේ නැහැ. මොකද හේතුව එයා එතකොට එයාගේ පැත්තට මෙහෙව ගත්තොත් මේකේ පොඩි ගැටණයක් තියෙනවා. විසඳ ගන්න බැරි ගැටුමක් තියෙනවා. එතකොට අපි ඊළඟට කතා කරනවා සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය භාවිත කරන්නත් පුළුවන් තමන්ගේ තියෙන ඇඳුරුම්කම් එක්කලා. එතකොට ඊළඟට අපි එනවා අවසාන වශයෙන් නාම යෝජනා සහ ඒ සම්බන්ධව තියෙන උල්ලංඝනය කිරීම වෙන්නත් පුළුවන්. මොකද එයා නාම යෝජනාව වෙලාවට කොහොම ඩොකියුමන්ට් එකක් අටවලා අසං කරලා දාන්න පුළුවන්. එක්ක නාම යෝජනා අසං කරලා දින 30ක් ඇතුළත වත්කම් බරකම් දුන්නේ නැත්නම් වගේ එහෙම ඒකත් උල්ලංඝනය කිරීමක්. ඇත්තටම පක්ෂයත් ඒ අදාළ මැතිවරණයේ ආයතනත් විශාල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ වගේ අර තමන්ගේ වංකභාවයෙන් කරන් යන ගනුදෙනු නිසා ඔය ටික තමයි ඇත්තටම මේ ප්‍රධාන වශයෙන් මොකද පළාත් පාලනයකටම විශේෂ නැහැ. ගොඩාක් තැන්වල මැතිවරණ නීති උල්ලංඝනය වෙන්නේ ඔය හරහා තමයි. දැන් මේ වෙද්දී අපිට පළාත් පාලන ආයතන සහ මේකේ තියෙන කාර්යභාරය ගැනත් අපිට හඳුනා ගන්න වෙනවා. සහ ඒ අතර ඒකට ආදායම් මාර්ග කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ කියන එක කතා කරමු. ඔව්. ඒ කියන්නේ ඇත්තට මේක අපි කිව්වොත් මධ්‍යම රජයෙන් වෙන් වෙච්ච දෙයක් නෙවෙයි. මධ්‍යම රජයට යටත්නේ. මධ්‍යම රජයෙන් දීපු යම් විකේන්ද්‍ර කරපු යම් බලයක් නෙමෙයි අපිට ලැබිලා තියෙන්නේ. පළාත් සභාවට දීලා ඒකනොත් ඒතරට ඒක නෙමෙයි දීලා තියෙන්නේ. ඒතර ඉස්සෙල්ලාම අර මං කියන මුල් ඉඳලා ගත්තම ඡන්ද දායකයෙක් වෙලා කාලයක් ඉඳලා පස්සේ අපේක්ෂකයෙක් වෙලා සභිකයෙක් වෙලා දැන් මෙතෙන්ට ගියාට පස්සේ Tamanට කරන්න තියෙන කාර්යභාරය ටික Taman ඉස්සෙල්ලා වෙන් කරගන්න එපා. දැන් සමහර ප්‍රොජෙක්ට් තියෙනවා දැන හෝ නොදැන අත දාලා ප්‍රශ්න දා ගන්නවා. මොකද පළාත් සභාවට අදාළ දේවල් පාලි සභාවෙන් විසඳන්න යන්න බෑනේ. ඔව්. ඒක දෙන්න කියලා රටම දෙන්නේ නෑනේ. රටම දෙන්නත් අපිට ඕන කරන්න බෑනේ. ඒ නිසා තමන්ගේ ඉස්සලම සීමාව තෝරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ආයතනට අවශ්‍ය තියෙන සීමාව කොච්චරද? තමන්ගේ බල සීමාව කොච්චරද? අපිට කොච්චරද වැඩ කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඔය ඒ අදාළ බල ප්‍රදේශයේ පරිපාලන කටයුතු වලට මහජන සේවාවල් තියෙනවනේ. මහජන සෞඛ්‍ය සේවාවල් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට නීතිමය උපදේශන වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට දෙන උදව් වෙන්න පුළුවන්. අධ්‍යාපන ශ්‍රේෂ්ඨ වලට, ක්‍රීඩා ශ්‍රේෂ්ඨ වලට යම් යම් ජන කොට්ටාස වල තරුණයන් වෙන්න පුළුවන්. වයෝවෘද්ධ උදවියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒගොල්ලන්ගේ ප්‍රවර්ධන කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිත තත්ත්වය උසස් කරන ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ ක්‍රීඩා සංගම් නගා සිටුවීම් වෙන්න පුළුවන්.
ඒ වගේ අපිට විශාල ශේෂ්ත්‍රයක් ආවරණය වෙනවා මේකේ තියෙන මේ කාර්යභාරය ඇතුලේ. මොකද අපි නිතරම දකින්න ඒවා තමයි ওই පාරවල් නවීකරණය වෙන ඒවා, ඒ වීදි ලාම්පු මේන්ටේන් වෙන ඒවා. එතකොට මේ ප්‍රාදේශීය සභාවල් වලට හරි මහනගර සභා නගර සභා වලට තියෙන පුද්ගලික දේපල තියෙනවා. ඒ කියන්නේ ඒකට තියෙන ඒකට අයිති දේපල තියෙනවා. සමහර ඉඩකඩම් ගොඩනැගිලි මේ පිට්ටනි සමහර එක ආයතන පවත්තන් යනවා වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ මේ ප්‍රතිපාදන වලින්. ඒතර ඒවෙන් තමයි ඉපයීම් කරන්න වෙන්නේ. ඒතර ඉස්ලාම මේ ආයතන පත් වෙන අදාළ ආයතන සංග්‍රහයට අදාළව Tamanට තියෙන විශේෂ ශේෂ්ත්‍රයේ කොච්චරක් දුරට විහිදෙනවද කියන දේ අපි හොයලා බලන්න. මට ඒක එකපාර කියන්න බෑ මේ ඔක්කොටම කියලා. හැබැයි මම අර කිව්වේ වෙන් ගොඩක් හෝ ඔක්කොම ඒකේ තියෙනවා. ඒතර මේක ආදායම් විදිහට අපිට ගන්න වෙන්නේ ගොඩක් වෙලාවට මේ වරිපණම් බදු වගේ දේවල් වලින් සමහර දඩමුදල් වෙළඳ ව්‍යාපාර වගේ දේවල් වැඩි වැඩ කරාම ඒවට දඩමුදල් දීලා දඩමුදල් වලින් අපිට ගන්න පුළුවන්. ඒතර ඒ සමහර ඒ දඩමුදල් නොගන්න නම් කරන්න ඕන වැඩක් තියෙනවනේ. වෙලාවට ඒ වලුත් කරන ඒවා ඒ වගේ යවත් කාලින කිරීම වලින් ලැබෙන දේවල් තියෙනවා. දැන් අප උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමහර ඔය ගලි බවුසර් වගේ ඒවා දාලා ඔය හිර වෙන සමහර ඩ්‍රේනේජ් ලයින් ඒ වගේ දේවල් අපිට ක්ලියර් කරලා දීලා ඒවෙන් මම නික උදාහරණයක් කියන්නේ ඒ වගේ ලැබෙනවා. ඒතර අපේ ග්‍රවුන්ඩ්ස් ක්‍රීඩාංගණ වගේ දේවල් තියෙනවා නම් ඒවා අදාළ කට්ටියට කුලියක් ලබා ගන්න පුළුවන් ඒ උත්සව වලට දීලා හරි නැත්නම් ක්‍රීඩා කටයුතු වලට දීලා හරි. එතකොට නැවත අපිට මධ්‍යම රජයෙන් හෝ පළාත් සභාවෙන් හෝ නැත්නම් විදේශයෙන් ලැබෙන ආධාර තියෙන ඍජු ආධාර සමහරලාට නිකන් එකපාරම ජනාධිපතිතුමා යන ගමන් දැකලා මෙන්න මෙතෙන්ට මේකක් ආවොත් හොඳයි කියලා ලෙවල් ෆන්ඩ් පාස් වෙන ඒවාත් තියෙනවා. නැත්නම් පොදු ව්‍යාපෘති හරහා එන ඒවාත් තියෙනවා. එහෙම අර ආදායම මෙතකයි අපිට සීමා කරන්න අමාරුයි. ඉතින් ඒ වගේ අර පිළිගත්ත ආයෝජන දෙන ඇත්තටම මේකේ අවශ්‍යතාවය තමයි මේ දක්ෂයෝ මේ තැන් වලට ගෙනල්ලා තමන්ගේ සීමාව තේරුම් අරන් ඒ තියෙන අපේ සම්පත් දැන් අපි උදාහරණයක් විදිහට මම කියනවා අපිට හොඳ ශ්‍රම බලාගායක් තියෙන පැත්තක නම් අපිට රජයත් එක්ක කියන මධ්‍යම රජයත් එක්ක කුමන හෝ ආකාරයකින් පළාත් සභාව හරහා අපිට ලින්ක් වෙලා අපේ අදහසකින් මොකක් හරි නවෝත්පාදන ක්‍රමයකින් එතෙන්ට අලුතෙන් ප්ලාන්ට් එකක් ගෙනල්ලා ඒ ශ්‍රම බලාගායක කොහොමද රටේ ප්‍රදේශයේ තියෙන එක කොහොමද රටේ දියුණුවට දාන්නේ වගේ අලුත් ප්‍රොජෙක්ට් ගේන්න තමයි මේ අලුත් මිනිස්සු කට්ටියක් පාලන තන්ත්‍රයක් එකතු කරගන්න මහන්සි වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒ ලැබෙන ආදායම් ටික ලස්සනට කළමනාකරණය කරලා ඒවා ආයෝජනය කරලා ඉදිරි මධ්‍යම රජයට යවන්න පුළුවන් තත්ත්වෙට ඇත්තම කතාව ණයටනේ දුවන්නේ. හරිනම් ප්‍රාදේශීය සභාවෙන් ඒ උපයන ටිකෙන් ඒ ටික දුවන්න පුළුවන් වෙන්න බෑනේ. මම විශ්වාස කරනවා ඉතින් පළාත් පාලන ආයතන ගොඩක ඍණ ශේෂයක් ඇති කියලා. මධ්‍යම රජයෙන් මෙහෙට දෙන්න වෙලා ඇති කියලා. මෙහෙම මධ්‍යම රජයට දෙනවා ඉතින් ඇත්තටම අඩු නෙමෙයි නෑ කිව්වත් වැරදි නැතිව ඒක නිසා ඒක අර ඍණ ශේෂය අඩුමතරමේ ශුන්‍ය කරගන්නවත් අත්තකට આવොත් ධනපත්තට යන්න බැයි නම් මම හිතනවා මේ අපේත් මේ කතා කරන මගෙත් අයියාගෙත් රටේත් සුබ සිද්ධිය ඉතාමත්ම ඉක්මනට වැඩි ඈතක නැතුව අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි. හොඳයි. ඉතින් කාර්ය බහුල දවසක අපිත් එක්ක අද දේශපාලනික අදහස් සහ මේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන වැඩිදුරටත් කතා කරපු අකිල රාජපක්ෂට ඉතින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. අයිබෝන්. ස්තුතියි.